එකක්වත් මැදි උනේ නැහැ. උන් දෙන්නට ගහගන්න ඇරලා බයිසිකල් කාරයෝ බයිසිකල් පැදගෙන යනවා. මිනිස්සු පාරේ යනවා. ඒ අතර ඒ දරුවන්ට ඒට ටිකකට කලින් උගන්වපු ගුරුතුමා කාර් එකක නැගලා එතනින් වේගයෙන් පලා යනවා. ඔන්න ගුරුකම. විෂයන් වලට විතරක් කොටු වෙච්ච අධ්‍යාපන ක්‍රමේ බරපතලකම දැන් අපිට සාක්ෂි පිට එනවා. පිරිමි ගුරුවරු ඉස්කෝලවල වල අඩුයි. අපේ ගුරු මාතාවන්ට මේ දඩබ්බර බව පාලනය කරන්න අමාරුයි. පිරිමි ගුරුවරු අඩුවීමේ ප්‍රතිඵලය ඔවුන් ළමයින්ට ඉතිරි වෙච්ච අය ගහන්නේ ගැහුවොත් නඩු දානවා. අපි පුංචි කාලේ හැදුනේ ඉගෙනත් ගත්තා ගුටිත් කෑවා. අපේ පන්තියේ එකෙක්වත් පන්තිය ඉස්සරහා දන ගහපු නැති එකෙක් හිටියේ නැහැ. දන ගහපු එක ඒක කිකියා යන්නේ ආඩම්බරේ. කිසිම ළමෙක් ලැජ්ජාවුනේ නැහැ සර්ගෙන් ගුටි කන්න. මට ගණන් පොතක් නැතුව පුංචි කාලේ කොටුරුල් පොතක් නැතුව මට ගුරුතුමා ගැහුවා. වේවැල කැඩෙනකල් ගැහුවා. මම ගුටි කකා හිතුවේ මේ සර් මොකටද මට තලන්නේ? පුළුවන් නම් ගහකුව අපේ තාත්තට. මොකද මට ගණන් පොතක් අරන් දෙන්නේ නැත්තේ තාත්තා. සර් තලන්නේ මට. මං ගෙදර ගිහිල්ලා ඕක අම්මට කිව්වා අම්මේ හොඳටම ගැහුවා. ගණන් පොතක් නැහැ. හොඳ වෙලාවට අපේ ගෙදර 11ක් විතර හිටියා. මං හතරද කොහෙද? අම්මර අනිත් අයගේ මැද පිටු කඩලා මට කවරයක් නැති ගණන් පොතක් හදලා දුන්නා. මං අම්මට විතරයි කිව්වේ තාත්තා ගැහුවා කියලා. ගුරුතුමා ගැහුවා මං තාත්තට කිව්වේ නෑ. මොකද අපේ තාත්තට කිව්වනම් අපේ තාත්තා එවෙලෙම ඉස්කෝලේට ගිහිල්ලා මට ගහපු සර්ව දන ගස්සනවාමයි. ඒක පස්සේ කාලෙක අපේ බදුල්ලේ මහ ඇමතිතුමා කළා තාපොඩ්ඩෙන් අපේ තාත්තා ඒ වාර්තාව තියන්න තිබුණා. දෙමළ විදුහල්පතිනියක් දන ගැස්සුවා මං උපන් බදුල්ල පළාතේදීම. ඒක තාපොඩ්ඩෙන් අපේ තාත්තා කරා. මම තාත්තා ඒ වාර්තාව තැබීමෙන් බේරගත්තා. මම හිතුවා සර් මට ගැහුවනේ. එදා ඉඳලා මට හාමුදුරුවනේ කොටු රූල් පේන්න බැරි වුණා. ගණන් කොහොමදත් බැරි වුණා. දැන් මං රූපවාහිනියේ ඉන්නවා අවුරුදු 20ක්. ජීවිතේට මං කොටු රූල් කමිසයක් ඇඳලා නැහැ. අදත් මේ ඩබල් රූල්ද කොහෙද ඇඳලා ඉන්නේ. මට කොටු රූල් කමිස නැහැ. හේතුව ගණනුත් බෑ. මම හිතාගත්තා කවදා හරි සර්ට දෙකක් කියන්න ඕන. මට ගහපු එකට. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වෙලා හෙව්වා මට ගහපු සර් කොහෙද ඉන්නේ? එතුමා ඉන්නේ විජේබාහු කන්ද කොත්මලේ. මං ගියා සර් හොයාගෙන. යනකොට සර්ට අංශභාගී. සර්ට මාව වඳුරන්න බෑ. අත ඉස්සුවා සර්ගේ ශිෂ්‍යෙක් ආව කියනකොට සර්ගේ දකුණු අත වැඩ නෑ අත. මට හිතුණා හොඳ වැඩේ කියලා. මොකද මට ගහපු අත වැඩ නෑ. ඊට පස්සේ මම කතා කරනකොට ගුරුතුමා මට කිව්වා මේ අර දොරමණ්ඩලාවේ අත්තනායක මහත්තයාද? මං කෝ මං කා සර් මට ඉගෙනුවා සර්. සර් මට ගණන් පොතක් නෑ කියලා ගැහුවා. ඒකෙන් මට කොටු රූල් පේන්නත් බැරි වුණා. ගණනුත් බැරි වුණා. මං ආවේ සර්ට ඒ ගැන පොඩ්ඩක් මතක් කරලා යන්න. සර් කියනවා කල්පනා කරලා ගහපු එකමයි හොඳ. මං කයි සර්
අහපු හින්දානේ පුතාට ගණන් තිත්ත වෙලා ඔය සාහිත්‍ය පුළුවන් උනේ. මං සර්ට 4 පාරක් දන ගහලා වැන්දා. අද මා ඉන්න මෙතනට මාව ගෙනාවේ සර්ගේ වේවැල් පහර. ඒ මගේ ආදරණීය ගුරුතුමා. අද ගුරුවරු ළමයින්ට ගහන්නේ ගුරුවරු ගන්නලා මනුස්සකම් නැතුව යනවා. ළමයි හිරගෙදර දෙමාපියෝ හිරගෙදර යනවා ළමයි බලන්න. අද ඔබ මුහුණ දෙන්නේ බිහිසුණු කාලෙක. මනමේ නාට්‍යයේ සින්දුවෙන් අපි පටන් ගත්තේ. ඒ මනමේ නාට්‍යයේ ওই සින්දුව විශේෂ නිර්දේශවල තියෙනවා. ওই සින්දුවේ තියෙන්නේ මනමේ කුමාරයයි කසාද බන්දලා යවනවා ගුරුතුමාගේ දුවනේ මනමේ කුමාරිය. මෙහෙම යනකොට මේ දෙන්න අතර ප්‍රේමයක් තිබුණේ නැහැ. මේ දෙන්න බැන්දෙව්වේ තාත්තා. ඒ කාලේ සම්ප්‍රදායක් තිබුණා හොඳම ශිෂ්‍යයාට දුව දෙන සිරිතක්. අනුව දුව ගත්තේ මනමේ කුමාරයා. ටිකක් කැලේ යනකොට